ඔයාගේ අසල තියෙන මල සිරුරක් එකපාරටම හෙලවෙන්න ගත්තොත් ඔයා මොකද කරන්නේ? බය වෙන්න එපා. එහෙම වුණොත් ඒක හොල්මන් කතාවක ආරම්භයක් නන් නෙමෙයි. ඒක පිටුපස තියෙන්නේ ඔයා පුදුම හිතන විද්‍යාත්මක හේතුවක් විතරයි. මොළය මිය ගිහින් තිබුණත් අත්පාවල ඉතිරි වී ඇති විද්‍යුත් ශක්තිය නිසා මල සිරුරක එකපාරටම අත්පා ගැහෙන්න හෝ චලනය වෙන්න පුළුවන්. අප මේ හඳුන්වන්නේ පෝස්ට්මෝර්ටම් රිෆ්ලෙක්ස් කියලා. ඒ වගේම සිරුර නරක් වෙද්දී ඇතිවන වායුන් නිසා මල සිරුරකින් කෙඳිරිලි හඬක් වුණත් පිට වෙන්න පුළුවන්. අතීතයේ මිනිස්සු මේ වගේ දේවල් දැකලයි වැම්පයර්ස්ලා සහ සෝම්බිලා ගැන කතා නිර්මාණය කළේ. හිතාගෙන ඉන්න තවත් මතයක් තමයි මිය ගියාට පස්සේ තරමක් දුරට කොණ්ඩය සහ නියපොතු වෙනවා කියලා. ඇත්තම කියනවා නම් මිය ගියාට පස්සේ අපේ කොණ්ඩය හෝ නියපොතු වැවීමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම මෙහිදී සිදු වෙන්නේ මිය ගියාට පස්සේ සම ඇකිලෙන නිසා ඒවා දිගට පේන එක විතරයි. ඔයත් මේ ගැන දන්න තව තොරතුරු තියෙනවා නම් අපිත් එක්ක ඔයාගේ දැනුම බෙදා ගන්න කියලා ආරාධනා කරන ගමන් මේ වගේ විද්‍යාවේ අමුතු තොරතුරු දැනගන්න මාව ෆලෝ කරන්න කියන ගමන් යාළුවන්ටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාට සුබ දවසක්.